සංසාර ගමන කොතරම් දීර්ඝද, කොතරම් බියකරුද. අපි එකිනෙකා බැඳීම් නැමැති ලණු වලින් ගැට ගැසී ඒ බැඳීම් තුලින්ම දුක උපදවා ගන්නා හැටි පුදුම සහගතයි. ඈත අතීතයේ සවැත් නුවර මහා සිටු මැදුරක රූමත් සිටු දියණියක් ලෙස ඇය උපන්නා. ඇගේ නම පටාචාරා. රන් රිදී මුතු මැදික් මැද සේවක කාරකාදීන් පිරිවරාගෙන ඇය ගත කළේ දිව්‍යමය ජීවිතයක්. නමුත් කර්මය ඊට වඩා බලවත් වුණා. මාලිගාවේ සුව පහසු යහනට වඩා තමන් ආදරය කළ සේවක තරුණයාගේ සෙනෙහස ඇයට මහමෙරක් වුණා. දෙමව්පියන්ගේ විරෝධය මැද සියලු සැප සම්පත් අතහැර දමා ඇය ඔහු සමග අති දුෂ්කර ගම්මානයකට පලා ගියා. කුඩා පැල්පතක දුක් මහන්සියෙන් ජීවත් වුණත් ඇය හිටියේ සතුටින්. ආදරය වෙනුවෙන් ඕනෑම දුකක් විඳින්න ඇය සූදානම් වුණා. කාලය කෙමෙන් ගෙවී ගියා. ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක් වන්නට සූදානම්. කුළුඳුල් දරුවාගේ සිනහව දකින විට ඇයට මාලිගාවේ සැප සම්පත් මතක් වුණේවත් නැහැ. නමුත් දෙවන දරුවා ලැබෙන්නට ආසන්න මොහොතේ ඇයට Tamanගේ දෙමව්පියන් දකින්නට දැඩි ආශාවක් ඇති වුණා. ස්වාමීනි, අපි යමු මගේ දෙමව්පියන් ළඟට. යැයි ඇය බැගෑපත් වුණා. නමුත් සැමියා ඊට කැමති වුණේ නැහැ. අවසානයේ ඇය තනිවම හෝ යන්න තීරණය කළා. එදා රෑ මුළු ලෝකයම අඳුරු වුණා. මහා ධාරානිපාත වර්ෂාවක් ඇදහිලා. හරියට ස්වභාව ධර්මයේ පවා ඇයට එන්න තියෙන විපත ගැන ඉඟි කළා වගේ. දෙවනි දරුවා බිහිවෙන්නට එන වේදනාවෙන් ඇය කෑ ගැසුවා. අනේ මට සීතලයි. දරු ටිකක් සොයාගෙන එන්න. ඇය සැමියාට ආයාචනා කළා. ඒ අහිංසක සැමියා Tamanගේ බිරිඳට සහ දරුවන්ට උණුසුම දෙන්න මහා රෑ වැස්සේම කැලයට ගියා. පටාචාරාව වේදනාව දරාගෙන මග බලාගෙන හිටියා. නමුත් ඔහු ආවේ නැහැ. එලි වෙනකම්ම ඇය දොරකඩට වෙලා බලාගෙන හිටියා. පාන්දරින්ම දරුවන් දෙදෙනාත් අරගෙන ඇය කැලයට දිවඩියා. අහෝ, දෛවේ කුරිරුකම. තුඹසක් මතුපිට දරකඩද්දී විෂ ඝෝර සර්පයෙක් දෂ්ට කිරීමෙන් ඇගේ සැමියා එතනම නිල්වී මියගොස් සිටියා. ඇය අහස පොළව නුහුලන විලාපයක් දුන්නා. මා නිසා නේද ඔබ මිය ගියේ? ඇය Tamanටම දොස් පවරා ගත්තා. දැන් ඇයට ඉන්නේ දරුවන් දෙදෙනා පමණයි. දරුවන් දෙදෙනාත් රැගෙන ඇය හඬමින් සවැත් නුවරට ගමන් කළා. අතරමඟදී හමු වූ අචිරවතී ගඟ මහා සැඩපහරක් සහිතව ගලා ගියා. ඇය අලුත උපන් බිලිඳා උතාගෙන ගඟෙන් එගොඩ වුණා. බිලිඳා එගොඩ තබා වැඩිමහල් පුතා ගේන්නට ඇය ආපසු ගඟට බැස්සා. ඇය ගඟ මැද එකවරම අහසින් මහා රාජාලියෙක් කඩාපාත් වුණා. මස් වැදල්ලක් යයි සිතා ඌ බිලිඳා ඩැහැගෙන අහසට නැග්ගා. ඇය ගඟ මැද සිට කෑ ගැසුවා. අත් වැනුවා. ඒ හඬ ඇසුණු අනෙක් යූරේ සිටි වැඩිමහල් පුතා සිතුවේ අම්මා Tamanට එන්න කියනවා කියයි. ඔහු වතුරට පැන්නා. මහා දිය පහර ඒ දරුවාවත් ඇගෙන් නුදුරා ගත්තා. එක් දරුවෙක් අහසි, අනෙක් දරුවා දියේ. සැමියා මග දමා කැලයේ ඇය තනි වුණා. මුළු ලෝකයම ඇය ඉදිරියේ කඩා වැටුණා. දුක දරා ගන්න බැරිම තැන ඇගේ සිහිය විකෘති වුණා. ඇය උමතු වුණා. ඇඳි වත පවා ගිලිහි ගියා. මගේ දරුවෝකෝ, මගේ මහත්යාකෝ කියමින් ඇය පාරේ දිව ගියා. මිනිසුන් ඇයට ගල් මුල් වලින් ගැසුවා. පිස්සියක් එනවා කියමින් එලවා ගත්තා. සිටු මෙදුරක ඉපදුණු ඇය මහ පාරේ දූවිලි අතර අතරමං වුණා. නමුත් සසර පුරවට කළ පිනක් පෑදුනා. ඇය දිව ගියේ ජේතවනාරාමයේ දෙසටයි. බුදුරජාණන් වහන්සේ ඇය දෙස මහා කරුණාවෙන් බැලුවා. නැගණිය, සිහිය එලවා ගන්න කියා වදාලා. ඒ වචනයත් එක්කම ඇයට නැවත සිහිය ලැබුණා.
ලැජ්ජාවෙන් ඇය බිම වාඩි වුණා. බුදුහිමියන් ඇයට ජීවිතයේ අනිත්‍ය වටහා දුන්නා. එදා ඒ බණපද අසා ඇය සසර කතරෙන් එතර වී උතුම් රහත් භාවයට පත් වුණා. තවත් මෙවැනි වීඩියෝ නරඹන්න චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.